දවස් 40 ඉවරුණාට පස්සේ අපි අනිවාර්යෙන් මේ software එක buy කරන්න ඕනේ. ඉතින් WinRAR එක crack කරන්න අපි ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ key file එක. ඉතින් මේ තියෙන්නේ මම ඉන්ටර්නෙට් එකෙන් download කරගත්ත key sample දෙකක්. ඉතින් මම මේ key sample දෙක key sample 1 key sample 2 විදිහට rename කරගෙන තියෙනවා. ඉතින් මම දැන් key sample 1 එක test කරන්න යන්නේ. ඉතින් මේ තියෙන zip file එක අපි මේක extract කරගෙන බලමු. හරි key file එක extract වුණා. අපි දැන් මේක virus scan එකක් කරලා බලමු. ඕගොල්ලන්ට දැන් පේන්නේ නැති මේ key file එක Win32 malware x gen වර්ගයට අයත් crypto virus එකක්. ඉතින් අපි දැන් folder එකට ගිහිල්ලා බලමු. ඒ key file එක මෙතන නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේක virus file එකක්. ඉතින් අපි දැන් test කරමු key sample 2 එක. මම දැන්